AI tools use කරන ඔයා දැනගන්න ඕනි දේවල් කිහිපයක් තියෙනවා. මේ දේවල් ටික දැනගෙන හිටියොත් ඔයාට පුළුවන් ඔයාට ගැළපෙනම මොඩල් එක එහෙමත් නැත්නම් ඔයාට ගැළපෙනම ටූල් එක සිලෙක්ට් කරගන්න. පළවෙනි එක context window එක. chat එකක් කන්ටිනියු කරගෙන යද්දී ඔයා දැකලා ඇති session එක end වෙනවා. සමහර tool වල මෙහෙම end වුණාම automatic session එකක් start වෙනවා. මේ chat එකේ memory එක තමයි context window එක කියලා කියන්නේ. අපි chat එකට දෙන data save කරලා තියාගෙන නැවත නැවත use කරන්නේ මෙන්න මේ context window එක නිසා. ගොඩක් වෙලා එකම chat එක use කරද්දී මේ context window එක ගොඩක් ලොකු වෙනවා. අන්න ඒ වෙලාවට ඔයාගේ token usage එක ගොඩක් වැඩි වෙනවා. මොකද මෙමරි එකේ තියෙන ගොඩක් දේවල් මෙයා ඉන්පුට් ටැග් විදියට මොඩල් එකට දෙන නිසා. ඉතින් ඔයා අලුතට පටන් ගනිද්දී new chat එකක් ඕපන් කරන එක ගොඩක් හොඳ දෙයක්. ඊළඟ එක තමයි effort එක. effort එක වැඩි වෙද්දී accuracy එක නම් වැඩි වෙනවා. ඒ වගේම තමයි token usage එක ගොඩක් වැඩි වෙනවා. එදිනදා සාමාන්‍ය වැඩවලදී effort එක low දාගෙන use කරන්න පුරුදු වෙන්න. analyzing වලට නම් effort එක වැඩි කරලා use කරන්න. ඊළඟ එක තමයි ඔයා select කරගන්න tool එක. මෙතනදී ඔයා බලන්න ඕනේ ඔයාගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. ඔයා වීඩියෝ ජෙනරේට් කරන්න නම් ඔයා Claude එක use කරලා හරියන්නේ නැහැ. ඒකට හරියන්නේ Google එකේ Flow එක. ඒ වගේ coding වලට Claude එක Codex එක හොඳයි කියලා හැමෝම දන්නවා. හැබැයි යාලා දන්නේ නැහැ මේ Claude එකේ තියෙන tools options කොහොමද හරියටම use කරන්න කියලා. Claude එකෙන් වැඩ ගන්න විදිය මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අවසාන එක තමයි model එක. අද වෙද්දී ලෝකේ ගොඩක් AI models release වෙලා තියෙනවා. දැනට ලෝකේ powerful model විදියට Fable, Opus, GPT 5.5 වගේ හැමෝම දන්න models අපිට නම් කරන්න පුළුවන්. මේ විදිහට models ගොඩක් තිබුණාට ඔයාගේ අවශ්‍යතාවය අනුව model එක select කරගන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ. model එක හොඳ වෙනවා කියන්නේ token usage එක වැඩි වෙනවා කියන එක. මොකද මේ model වල context window එක ගොඩක් ලොකුයි. මේ දේවල් වලට අමතරව token cost එක බලන එකත් ගොඩක් හොඳයි. සමහර tool වලින් logo එකක් watermark එකක් වගේ ඔයාගේ content වලට add කරන්න පුළුවන්. දැන් ඔයාට අදහසක් ඇති AI model එකක් AI tool එකක් select කරන්න යද්දී ඔයා බලන්න ඕන මොනවාද කියලා. ඔයා use කරන model එක powerful අඩු වුණත් ඔයාගේ prompt එක හොඳ නම් ඔයාට ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන්. හොඳ prompt එකක් කියන්නේ prompt එකේ size එක නම් නෙමෙයි. ඔයාගේ prompt එක clear වෙන්න ඕනේ. AI model එකට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් නම් technical words prompt එකට include කරන්න. ඒ වගේම තමයි පුරුද්දක් විදිහට prompt එකේ අවසානයේට AI model එකෙන් අහන්න මේ prompt එක තේරුණාද කියලා. එතනදී ඔයාලට පුළුවන් මේ prompt එකේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් fix කරගන්න. ඉතින් මෙන්න මේ basic දේවල් ටික දැනගෙන හිටියොත් ඔයාට පුළුවන් ඔයාට ගැළපෙනම AI model එක AI tool එක select කරගන්න. ඔයාගේ මුදල්, කාලය සහ token ඉතුරු කරගෙන ගොඩක් හොඳ output එකක් ගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් මම අරන් එන්නම්. ඒ වීඩියෝ බලන්න ඕන නම් follow කරලා තියාගන්න.